ඊසොප්ගේ උපමා කතා. ගෙම්බෝ සහ කොනා. ඔන්න එක දවසක් ගවයෙක් ආවා පොකුණකට වතුර බොන්න. දන්නේම නැතුව ඌට ගෙම්බෙක් පෑගුණා. ගෙම්බා මඩේ යටටම ගිලුණා. ගෙම්බි තාත්තා අනිත් අයගෙන් ඇහුවා එයා ගැන. මහා විශාල රාක්ෂයෙක් එයාව පෑගුවා කියලා එක්කෙනෙක් කිව්වා. කොච්චර ලොකුයිද? මෙච්චර? ගෙම්බා තමාවම පිම්මෙමින් ඇහුවා. අප ගවයෙකුයි. අනිත් ගෙම්බි පැටව කෑ ගැහුවා. ගෙම්බා තවත් පිම්මුණා. ඔහුට මීට වඩා ලොකු වෙන්න බෑ. ගෙම්බි තාත්තා කිව්වා. ගෙම්බි තාත්තා පිම්බිලා එකපාරටම පුපුරලා ගියා. මේ කතාවෙන් කියන්නේ කළ නොහැකි දේ උත්සාහ නොකරන්න කියලා.